ප්‍රකාශ ඡන්ද ප්‍රමාණය තියෙනවද කියලා තිබ්බ තියෙන ඡන්ද ටික මුලින්ම ඔහේ ගණනය කිරීමක් කළා. කොහොම එකට එකතු කරලා බලනවා මේ ටික ඔක්කොම තියෙනවද කියලා ඉස්සෙල්ලාම. එතන වෙනසක් තියෙනවා නම් අර අනිවාර්යෙන් සීල් නැති ඒවා තියෙන්න ඕනේ. නැත්නම් සීල් අදිසිය ගහනකොට මගේ ඇල්ලලා තියෙනවනේ. එතකොට ඒ ඉන්න අපි කිව්ව පක්ෂ වලින් පත් කරන නියුතු ඉන්නවා කියලා. ඒගොල්ලොත් එක්ක පොදු එකඟතාවකට ඇවිල්ලා ඒ වෙලාවේ විසඳ ගන්න බලනවා. ඒකට තමයි නියුතුය පත් කරන්නේ. දෙවෙනිවට ඡන්ද වෙන් කිරීමකට ලක් කරනවා. ස්වාධීන කණ්ඩායම් වලට යම් පක්ෂ වල නම් වලට කොච්චරද කියලා වෙන් කරලා ගොඩවල් ගහනවා. තව තියෙනවා ditth ඡන්ද පත්‍රිකා කියලා જાතියක්. ඒක මම විස්තර කරන්නම්. ඊස් තියෙනවා අනපේක්ෂිත ඒවා. ඒක මොන පැත්තකටද කියලා හිතා ගන්න බෑ. වැරදි ගොඩක් වෙලාට ප්‍රතික්ෂේප කොට තමයි යන්නේ. ditth ඡන්ද පත්‍රිකා කියලා කියන්නේ මම අර කිව්වේ අපි නම කියනවා කියලා ඇතුළට එනකොටම එක නිලධාරියෙක් ඒකේදී අපි නම කපලා ඉවත් කරනවා ලිස්ට් එකකින්. ඒ නම කපලා ඉවත් කරපු කෙනෙක් නැවතාවොත් එහෙම යම් දෝෂයක් වෙලා මොකක් කරලා නැවතාවොත් එහෙම එතකොට එයා කියනවා මට ඡන්ද දාන්න ඕනේ මේක මගේ අයිතියක්. එහෙම ඒ වෙලාවේ කලකෝලහල ඇති කරගන්න ඕනේ නෑනේ. ඒක නිසා එයා දාලා ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කළා. එයාට A4 ෂීට් එකක් හරි දීලා ඒක ලියව ගන්නවා. ඡන්දෙ විසින් 59 එක වගේ මට මතකදී වගන්තිය. ඒ වගන්තියට අනුව සටහනක් ලබා ගන්නවා. එයා දාලා ඒ ප්‍රකාශ සටහන් කළා. එයාගේ අස්සන් අරගෙන එයාගේ ඡන්දේ ප්‍රකාශ කරනවා. හැබැයි normal ballot paper එක නෙමෙයි ඡන්ද ප්‍රකාශ පත්‍රයක නෙවෙයි. සුදු පාටක නෙවෙයි වෙනත් කහ පාට වෙනත් පත්‍රයක. ඒක මාක් කළා. හැබැයි ඒක පෙට්ටියට දාන්නත් බෑ. ඒක වෙනම අරන් ඒ ස්ථානාධිපතිවරයා ඒක යවනවා ගණන් කිරීමේ නිලධාරියට. අන්න ඒ જાතිය ඡන්දත් අතනදී වෙන් කරනවා.